මම හිතන්නේ ගොඩක්ම අය ඉන්ට්‍රස්ට් ඇති ෂෙයා මාකට් එක ගැන දැනගන්න කොහොමද ඉගෙන ගත්තේ කොහොමද කියලා. 1996 එක දවසක් බාට්ලිට් එකේ CEOයි මම අඳුරන තව අංකල් කෙනෙකු අපේ ගෙදර ඇවිල්ලා කිව්වා මට ෂෙයා මාකට් එකට සල්ලි දාන්න කියලා. ඉතින් මං කිව්වා හරි හොඳයි. ඉතින් කොහොමද ඒ දවස්වල 18% බැංක් ඉන්ට්‍රස්ට් එක. ඉතින් මං කිව්වා 18% හම්බෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ නේ සල්ලි දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් අය හම්බ කරන අර මේවා කියලා කිව්වා. ඉතින් මං කිව්වා හරි එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හෙට උදේම වැඩේ පටන් ගමු. කියලා කිව්වහම මං කිව්වා මිලියන් එකක් නෝ අපි මෙතනට ආවේ at least 100 million වත් බලාගෙන කිව්වා. ඉතින් මං කිව්වා 100 million වලට 18% හැදුවත් එකයි මිලියන් එකකට 18% හැදුවත් එකයි දෙක is my pilot project. මොකද මට කිසිම understanding එකක් නැහැ share market එක ගැන. ඉතින් එහෙනම් කොහොමද මම ඒතර ඕගොල්ලන්ව trust කරලා 100 million දෙනවද? නැත්නම් මම මේක pilot project එකක් කරලා මං දෙන්නම් මට අවුරුද්දකින් විතර ඉගෙන ගත්තට පස්සේ මට 100 million එක problem එකක් නැහැ කියලා. ඒකම කිව්ව නෑ මගේ ලෙවල් එකට මට 100 මිලියන් එකක් එෆෝඩ් කරන්න බෑ. මම මගේ ඉන්න පොඩි බෝයි කෙනෙක්ව දෙන්නම් කියලා මිස්ටර් පෙරත් එක ඩීල් කරන්න. ඉතින් මං කිව්වා ඒත් කමක් නෑ. ඉතින් මට කවුරු වුණත් එකයි. මොකද මටත් ඕනේ දැන් මේක ඉගෙන ගන්න කියලා. ඒ ගමන බාට්ලිට් එකේ අදත් ඉන්නවා සුජීව උදේ මට කතා කරලා කිව්වා මිස්ටර් පෙරේරා මට CEO කතා කරලා කිව්වා මෙහෙම ඉන්වෙස්ට්මන්ට් එකක් 1 මිලියන් විතර අපි දාලා කරමු කියලා. ඕ මං කිව්වා පොඩිනේ. ඉතින් ඒකින්ද මට 1 බිලියන් එකක් දෙන්න බෑ. මම මට 300,000 එකක් දෙන්නම් කියලා. මොකද පොඩි කෙනෙක් එක 1 මිලියන් දාන්නත් බයනේ. ඉතින් අපි ඒ 1 මිලියන් එක 300,000 වලට ඇවිල්ලා 300,000 1996 හැමදාම උදේ මොන හරි ෂෙයාර්ස් 100ක් 200ක් ගන්නවා. මම ওই කම්පැනි තියෙන 220 මේ දවස්වල තිබ්ච ෂෙයාර්ස් අරන් තිනවා. හැබැයි අරන් තියෙන ෂෙයාර්ස් 100යි. 100ක් ගන්නවා, හවසට විකුණන්න බලනවා, උදේට විකුණන්න හදනවා, ඊට පස්සෙන්දට විකුණන්න හදනවා. කොහොම හරි කරලා මට තාම මතකයි ලක්ෂ 3ට 100ට එකමාර ගානේ මාසෙට 4500ක් හම්බ කරන්න ඕනේ. සුජීව හැදුවේ රුපියල් 2000යි. දැන් 2500ක් පාඩුයි. ඒකන මම සුජීවට කතා කරලා කිව්වා සුජීව දැන් වාගේ සීවොත් කිව්ව ඔක්කොම කිව්වා 18ක් හදන්න පුළුවන් කියලා මොනක්වත් බෑනේ මේ 2000නේ හැදුවේ කියලා. නෑ අපි මේ මාසේ 4500ක් හදමු කිව්වා. මං කිව්වා නෑ එහෙනම් අර දැන් ඉතුරු වෙච්ච ටික තන තව 2500ක්. මට 4500ක් හදලා හරියන්නේ නෑ අපි 7000ක් හදන්න ඕනේ කියලා. දැන් ඉතින් 7000ක් හදන්න දෙන්නත් එක්ක වැඩ කර හිටියා. එතකොට මේ විදිහට ඇත්තටම මම අවුරුදු 4ක් 7-5ක්වත් වැඩි නොකර ඔය සුජීවත් එක්ක ලක්ෂ 3කින් මුළු ෂෙයා මාකට් එකේ තියෙන හැම එකක්ම අරන් තියෙනවා. ඉතින් එතකොට මම ඒකයි කියන්නේ. ඒ කියන්නේ කොච්චරවත් අය සමහරක් අය කියන අපිට ෂෙයා මාකට් එකේ ඉගෙන ගන්න විදිහක් නැහැ, දන්නේ නැහැ. ඒ මොනක්වත් වැඩක් නැහැ. මම දාලා තියෙන ලක්ෂ 3යි. ඉතින් එතකොට ඕනම එක්කෙනෙකුට මොන හරි දෙයක් කරන්න ඕන නම් ඒකේට කරන්න පුළුවන් විදි තියෙනවා. මොකද තමන් ඒ වෙලාවේ සල්ලි දැම්මද පස්සේ දැම්මද කියන එක නෙමෙයි. තමන්ගේ නොලෙජ් එක තමයි ෆයිනලි මේ ඔක්කොටම වඩා වටින්නේ. සල්ලි නෙවෙයි. මම දකින්න දේ තමයි සල්ලි වලට වඩා නොලෙජ් එක තමයි වටින්නේ කියලා. ඉතින් එතකොට හැබැයි ඊට පස්සේ මගේ කොච්චර නොලෙජ් එක තියෙනවද කියලා ඊට පස්සේ මට බැංකු අරවා මේවා ඔක්කොම ඇවිල්ලා මට තාම මතකයි NDB බැංකුව උදේ මම වෝඩ් ප්ලේස් එකෙන් ගෙදර ඔෆිස් යනකොට කෝල් එක දුන්නා. විනාඩි 20යි මම අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර ටික දුන්නා. රුපියල් 26 ගානේ මම 10%ක් ගත්තා. මට එතකොට මිලියන 450ක් 500ක් කියන එක එච්චර එහෙම ප්‍රශ්නයක් නෑ ටෙලිෆෝන් කෝල් එකෙන්. හැබැයි මට 1996ත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මම සල්ලි දාලා නෑ මේ විදිහට. මොකද මම දන්නේ නැති බිස්නස් කිසිම එකක සල්ලි දාන්නේ නෑ මම. මොකද මට නොලෙජ් එකක් නෑ. මට නොලෙජ් එක තිබුණාම ඕන තරම් සල්ලි දාන්න පුළුවන්. මම හිතනවා දැන් මම කැපිටල් ගේන්ස් ඒ වෙලාවේ හදපු වෙලාවේදී බැලුවා මේ මිලියන 450ට මම හිතන්නේ over බිලියන් රුපීස් ප්‍රොෆිට් එකක් ආවා. ඉතින් ඒ වගේ ලයිෆ් එකේ පොඩි දේවල් තමන් ඉගෙන ගත්තේ නැත්නම් තමන්ට මං හිතන්නේ ඒතර මට 1996 වෙනකන් ෂෙයා මාකට් එක ගැන එච්චර නොලෙජ් එකක් නැහැ. තාම අවුරුදු 20යි. 96 ඉඳලා 2016 වෙනකන් මේ 20 විතරයි තියෙන්නේ. හැබැයි PhD එකක් කරනවා වගේ අවුරුදු 4ක්
සම්පූර්ණ ෂෙයා මාකට් එක ගැන ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මොකද මම ගොඩක් හරි දකිනවා අදත් ෂෙයා මාකට් එකේ අය ෂෙයාර් එක වැඩි වෙනකොට පස්සෙන් ගිහිල්ලා ගන්නවා මිසක් මේකේ net asset එක value එක කොච්චරක් තියෙනවද? අවුරුද්දට මේකේ dividend කොච්චරක් දෙනවද? නැත්නම් dividend එක කොච්චරක් accumulate වෙලා මේකේ net asset value එක වැඩි වෙනවද? ඒ මොනක්වත් බලන්නේ නැහැ. බලන්නේ මේක මූවීද ගත්තා. සමහරක් ඒවා net asset එක වගේ 3 times trade වෙනවා. හැබැයි ඒක 50% විතර down වුණත් net asset එකට වඩා වැඩියෙන් තියෙන්නේ. හැබැයි ගිහිල්ලා ගන්නවා. අරගෙන තියෙන මම හිතන්නේ සමහරක් අය තියෙන සල්ලි ගොඩක් දුරට නැති කර ගන්නවා. ඒ මොකද ෂෙයා එකක value එකක්, dividend එකක් නැත්තම් dividend එකක් දෙන්නේ නැත්තම් per share earn කරන ප්‍රමාණය accumulate වෙලා net asset එක වැඩි වෙන එකක් කවුරුත් බලන්නේ නැති හින්දා. ඉතින් මම හිතන්නේ හැමෝටම හොඳයි තමන් personally කාගේවත් මත depend වෙන්නේ නැතුව share market එක වගේ එකක් තමන්ට ඕන නම් ඒ ටික තමන් බලා ගන්න. හැබැයි අපි කිව්වොත් ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් මට හම්බ කරලා දෙයි කියලා. එහෙනම් ඒ ස්ටොක් බ්‍රෝකර් කෙනා එතන වැඩ කරන්න ඕනේ නැහැ. එයාටම හම්බ කරලා එයාටම එන්න පුළුවන්. ඉතින් ඕකනේ ඇත්ත කතාව. ශාස්ත්‍ර කියන මිනිහ ශාස්ත්‍ර කියන්න ඕනේ නැහැ. මිනිහාගේ ශාස්ත්‍රයේ මිනිහම් බලාගෙන මිනිහටම හොඳ තැනකට එන්න පුළුවන්. කී ඉන්න දෙයක් නෑ අනුන්ට. Tamanට පුළුවන් නම් Taman ඉස්සර Tamanට කරගන්න එපා. ඒක කරන්නේ නැත්තම් මම හිතන්නේ ඒක බිලීව් කරන්න ඕන දේවල් කියලා.